බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තවත් කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකය පෘථිවියට වැටෙනවා. එතකොට මහා සාගරය හිඳෙන්න පටන් ගන්න. මහා සාගරයේ ජලය හිඳීගෙන වේලීගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාමාන්‍ය අඩුවෙන හැටි. තල්ගස් 10ක් තරම්, තල්ගස් 7ක් තරම්, තල්ගස් 6ක් තරම් ඔය විදිහට වතුර හිඳීගෙන ගිහිල් අවසානයේ ගොබ් ඇටයක් පොඟෝ ගන්න තරංවත් වතුර නැති මට්ටමට මහා සාගරයේ ජලය හිඳිලා යනවා කියලා. එතකොට මේ මහා සාගරයේම හිඳිලා ගිහිල්ලා සාගරයේ තියෙන ගැඹුරුම තැන පවා ගොබ් ඇටයක් පොඟෝ ගන්නවා ජලය නැති ප්‍රමාණයට මහා සාගරයේ හිඳිලා යනවා. පස්වෙනි සූර්යාගේ ආලෝකය වැටෙනකොට බුදුරජාණන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න. ඊළඟට ඔහොම කාලයක් ගිහිලා 6 වෙනි සූර්යාගේ ආලෝකයේ වැටෙනකොට මුළු පෘථුවියම දුම් දාන මට්ටමට පෘථුවියෙන්ම දුම් දාන්න පටන් ගන්නවා. ඔබ දන්නවා සාමාන්‍ය නිකන් හිතන්න මැටි වළඳක් රත් කරනකොට ගිනියම් වෙලා දුම් දාන්නේ යම්සේ ඒ වගේම මේ පෘථුවියේම උෂ්ණත්වය වැඩි වෙලා මුළු පොළොවම දුම් දාන මට්ටමට පත් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයටම වීරිය වඩන්න. 7 වෙනි සූර්යාගේ ආලෝකය වැටෙනකොට තවත් කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකය වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 7 වෙනි සූර්යාගේ ආලෝකය පෘථිවියට වැටෙනකොට අර දුම් දනමමින් ගිනියම් වෙලා තිබ්බ පෘථිවිය ගිනිගෙන අලු දූවිලි වගේ විසිරිලා මේ විශ්වය තුල විනාශ වෙලා පුපුරමින් කෑලි ගිනිගෙන විනාශ වෙලා යනවා කියන. එතකොට අපිට පේනවා මේසා විශාල මහා පෘථිවිය, මේසා විශාල මහා සාගරයේ ජලයේ මේ සියල්ල පවා විනාශ වෙලා ගිනිගෙන මුළු පෘථිවියම අලු දූවිලි බවට පත් වෙලා මේ විශ්වය තුල ගිනි ගනිමින් පුපුරමින් විනාශ වෙලා යනවා කියන. මේ විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ නිසා සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියන.